I am so excited for what's coming next from Marvel Television and animation. මේ දවස්වල Marvel fans ලට ගොඩක් හොඳ නිවුස් ගණනාවක්ම දැක බලා ගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ විදියට ගොඩක් නිවුස් දැක බලා ගන්න ලැබිලා තියෙන්නේ NYCC event එකේදී. ඒ කියන්නේ නිව්යෝක් කොමික් කොන් ඉවෙන්ට් එකේදී තමයි. ඉතින් මේ නිව්යෝක් කොමික් කොන් ඉවෙන්ට් එකට කලින් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකට පවා ගොඩක් ඩීටේල්ස් දැක බලා ගන්න ලැබුණා. ඉතින් ඒ ඩීටේල්ස් මම වෙනම රිවිව් එකකින් කතා කරනවා වගේම අද රිවිව් එකෙන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේ NYCC ඉවෙන්ට් එකේදී මාවල්ල වෙනුවෙන් නිකුත් කරපු ප්‍රධානතම ඩීටේල්ස් කිහිපයක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එකේදී Daredevil Born Again සීසන් 2 එක ගැන, X-Men 97 සීසන් 2 එක ගැන, Your Friendly Neighborhood Spider-Man සීසන් 2 එක ගැන, අලුත්ම TV show එකක් වෙන Marvel's Wonder Man TV show එක ගැන, ඒ වගේම The Vision Quest TV show එක ගැන ඔය වගේ අප්ඩේට්ස් ගණනාවක්ම announcement ගණනාවක්ම මෙන්න මේ ඉවෙන්ට් එකේදී ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අද රිවිව් එකෙන් මේ හැම දෙයක්ම පැහැදිලි කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. රයිට්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ NYCC ඉවෙන්ට් එකේදී සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න. ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි මේ NYCC ඉවෙන්ට් එකේදී නිකුත් කළේ Marvel ලගේ ඩීටේල්ස් විතරක්ම නෙමෙයි. අපි දන්න වෙනත් ෆ්‍රැන්චයිසස් වල වෙනත් TV shows සම්බන්ධවත් ඩීටේල්ස් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේකිනුත් Invisible TV show එක ගැන හැම ඩීටේල්ස් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන මම වෙනම රිවිව් එකකින් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මේ Marvel ගැන Marvel නිකුත් කරපු announcement ගැන කතා කරන්න යන නිසා මුලින්ම මම ඔයාලට Your Friendly Neighborhood Spider-Man ගේ season 2 එක ගැන පැහැදිලි කරන්නම්. ඉතින් මෙයාලා දැනට කියලා තියෙන ඩීටේල්ස් වලට අනුව 2026 දී අපිට මේ Friendly Neighborhood Spider-Man ගේ season 2 එක දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කලින් season 1 එකේදී දැකපු කතාවේ ඉතුරු ටික තමයි මේකෙදි කන්ටිනියු වෙන්නේ. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදියට අපි දන්න වෙනම් වගේ කැරක්ටර්ස්ලා ඉන්නවා. අපි මේ season එකේදී දැකපු Daredevil වගේ කැරක්ටර්ස්ලාගේ තව looks එක්ක එයාලා මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ season එකේදී පැහැදිලි කරනවලු. ඉතින් මෙතනදී තියෙන විශේෂත්වය තමයි අපි දන්නවා මේ Daredevil Born Again season 2 එකට එද්දී Daredevil ගේ black suit එකක් දැක බලා ගන්න ලැබෙනවා කියන එක. ඉතින් ඒ හා සමානම suit එකකුත් මේ Your Friendly Neighborhood Spider-Man season 2 එකේදීත් දැක බලා ගන්න ලැබේවි. ඉතින් මෙතනදී මෙයාලා කියන්න හදන දේ තමයි Marvel Comics පැත්තට ආවොත් Spider-Man කියලා කියන්නේ Daredevil එක්ක ටීම් අප් වෙලා ගොඩක් දේවල් කරපු කෙනෙක්. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදියට season 2 එකේදීත් Daredevil සහ Spider-Man එකට එකතු වෙලා ටීම් අප් වෙයි කියලා තමයි මෙයාලා මෙතනදී හින්ට් කරලා තියෙන්නේ. ඉතින් වෙනම් පැත්තට හැරුණොත් ඔයාලා බලයි වෙනම් වගේ කැරක්ටර් එකක් මෙන්න මේ ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකේදීත් පෙන්වන්න පුළුවන්ද කියලා. ඉතින් වෙනම් වගේ කෙනෙක් මේ යුනිවර්ස් එකේ දැක බලා ගන්න ලැබෙයි කියලා එයාලා සීසන් 1 එකේදී පවා අපිට හින්ට් කරලා තිබුණා. ඉතින් අපි හැමෝම දන්නවා මේ ඇනිමේටඩ් ෂෝ එකට කලින් ස්පෙක්ටිකියුලර් ස්පයිඩර්මෑන් වගේ තවත් ඇනිමේටඩ් ෂෝස් මේ ස්පයිඩර්මෑන්ට තිබුණා කියලා. ඉතින් ඔන්න වගේ සීරීස් වලදීත් වෙනම් වගේ කැරක්ටර්ස්ලා සහ මේ වෙනම් ආශ්‍රිතව සිද්ධ වෙන්නේ මොන වගේ දේවල්ද කියලා ගොඩක් දුරට ගැඹුරින් පෙන්වලා තිබුණා. ඉතින් ඒ වගේම එහෙම නැත්නම් ඊට සමානම් විදිහේ නැත්නම් ඊටත් වඩා ඩීප් විදිහට යන වෙනම් සම්බන්ධව තියෙන ස්ටෝරි ආක් එකක් මේ Friendly Neighborhood Spider-Man ගේ season 2 එක තුලින් අපිට දැක බලා ගන්න ලැබෙවි. ඒ වගේම අපි දන්න Gwen Stacy. ඒ කියන්නේ තවත් ස්පයිඩර් කැරක්ටර් එකකගේ ලුක් එකකුත් මෙතනදී අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම අපිට හිතන්න පුළුවන් දේ තමයි Norman Osborn හෝ එහෙම නැත්නම් ස්පයිඩර්ගේ හොඳම යාළුවා වෙන Harry Osborn වගේ කැරක්ටර් එකක් මෙන්න මේ season එකේදී Green Goblin වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඊළඟට X-Men 97 පැත්තට හැරුණොත් ඔයාලා බලන දේ මොකක්ද X-Men 97 කියන්නේ කියලා. ඉතින් මම මේ කතා කරන්න යන මාතෘකාවට ගොඩක් අලුත් කෙනෙක් නම් ඔයාලා හිතන්නේ X-Men 97 කියලා කියන්නේ season එකක් විතරක් තියෙන show එකක් කියලා. ඒත් ඇත්තටම මෙන්න මේ අපි දැකපු season 1 එකට කලින් 90s වලදී අපිට මේ X-Men series එක ගොඩක් deep විදිහට දැක බලා ගන්න ලැබුණා. ඉතින් ඔයාලා තාමත් මේ show එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ show එක බලන්න. ඔයාලා disappointed වෙන එකක් නැහැ. ඉතින් අපි මේ season 1 එක ගැන කතා කළොත් season 1 එකේ end එකේදී X-Men ලට ඉන්න ලොකුම විලන් කෙනෙක් වෙන Apocalypse කියන කැරක්ටර් එකට හින්ට් කරලා තිබුණා. ඉතින් මෙන්න මේ Apocalypse කියන කැරක්ටර් එක වටා මේ X-Men 97 series එකේ season
2 එක ගොඩක්ම දැක බලාගන්න ලැබේවි. ඒ වගේම තමයි අපි දැකපු මැග්නිටෝ වගේ කරක්ටර්ස්ලා, චාල්ස් සේවිය වගේ කරක්ටර්ස්ලා, වොල්වරීන්, බීස්ට්, සයික්ලෝප්ස් ඔය වගේ ගොඩක් අය එක්ක මෙන්න මේ සීසන් 2 එකත් දැක බලාගන්න ලැබේවි. ඉතින් මේ ඇපොකලිප්ස් පැත්තට හැරුණොත් ඇපොකලිප්ස් කියලා කියන්නේ නිකන් ලේසි පහසු මියුටන්ට් කෙනෙක් නෙමෙයි. ඉතින් මෙයා X-Men වලට කරලා තියෙන දේවල් ඔයා කොමික් බුක් ෆෑන් කෙනෙක් නම් මේ වෙන ගොඩක් දන්නවා ඇති. ඉතින් කොහොම හරි මේ ඇපොකලිප්ස් කියන කැරක්ටර් එක මේ සීසන් 2 එකට සම්බන්ධ වෙද්දී ඔයාලට මතක ඇති X-Men 97 සීසන් 1 එකේදී ගැම්බිට් වගේ කැරක්ටර්ස්ලා තමන්ගේ ජීවිතේ සැක්‍රිෆයිස් කරා කියලා. ඉතින් මේ දැනට තියෙන තොරතුරුත් එක්ක මේ ගැම්බිට් වගේ කැරක්ටර්ස්ලා ඇපොකලිප්ස්ගේ හෝස්මන්ලා විදියට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඇපොකලිප්ස් අපිට තනියෙන්ම නෙමෙයි එයාට ඉන්න හෝස්මන් එක්ක තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේ ෂෝ එක සුපුරුදු විදියටම 2026 දී සමයකදී තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. රයිට්. ඊළඟට Daredevil Born Again සීසන් 2 එක පැත්තට ආවොත් ඔයාලට මතක ඇති සීසන් 1 එකේදී කිංපින් එක්ක වෙන සටන කන්ටිනියු වෙන්න තියලා තමයි මේ කතාව නවත්තන්නේ. ඉතින් මේ කොමික් කොන් ඉවෙන්ට් එකට අපි බලාපොරොත්තු නොවුණු කැරක්ටර්ස්ලා ගණනාවක්ම සහභාගී වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රධානතම කෙනෙක් තමයි ජෙසිකා ජෝන්ස් කියලා කියන්නේ. ඉතින් ඔයා මේ Netflix වගේ Marvel shows ටික බැලුවනම් ඔයාලා මතක ඇති ජෙසිකා ජෝන්ස්, ලූක් කේජ්, අයන් ෆිස්ට්, Daredevil ඔය වගේ කැරක්ටර්ස්ලා ගණනාවක්ම එකතු කරලා ෆයිනලි ඩිෆෙන්ඩර්ස් ටීම් එක අපිට ඉදිරිපත් කළා කියලා. ඉතින් සීසන් 1 එකේදී අපි Daredevil වගේ අයව දැක්කා, Punisher වගේ අයව දැක්කා. ඉතින් ඔය වගේ දේවලුත් එක්ක අපි බලාපොරොත්තු වුණ දේ තමයි Netflix එකෙන් අපි දැකපු Defenders team එක අපිට මේ MCU එක තුලදිත් දැක බලා ගන්න ලැබෙයිද නැද්ද කියන එක. ඉතින් මේ Jessica Jones මේ විදිහට ආපු එකෙන්, ඒ වගේම Punisher වගේ අයව දැකපු එකෙන් අනිවාර්යයෙන්ම මේ Daredevil season 2 එකේදී Defenders team එක ආයෙම team up වෙයි කියලා අපිට පොඩි hope එකක් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මීට කලින් Charlie Cox, ඒ කියන්නේ අපේ මේ Daredevil character එකට රංගනෙන් දායක වෙන character එක කියලා තියෙනවා. එයාට අවුරුදු 60ක් වෙනකන් හරි එයා මේ character එකට රංගනෙන් දායක වෙන්න කැමතියි කියලා. ඉතින් මේ දේවලුත් එක්ක අපිට හිතන්න පුළුවන් දේ තමයි Charlie Cox මේ MCU එක තුලදී තවදුරටත් මේ Daredevil කියන character එකත් එක්ක දිගටම ඉඳී කියන එක. ඒ වගේම මේ Daredevil Born Again season 2 එක 2026 මාර්තු මාසෙදි තමයි අපිට දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී කියන්න ඕන ප්‍රධානතම දේ තමයි අපි දැන් මේ කතා කරන්නේ ඩීටේල්ස් ගැන විතරයි. ඔයාලට හිතේ මෙයාලා මේ විදිහට ඇවිල්ලා නිකන් දේවල් ඉදිරිපත් කළා විතරක් කියලා. හැබැයි දැනට තියෙන තොරතුරුත් එක්ක මේ එකින් එක TV shows වලට ලීක් වෙච්ච ට්‍රේලර්ස් පවා තිබිලා තියෙනවා. ඉතින් ඒ ට්‍රේලර්ස් ගැන මම වෙනම වීඩියෝස් වලින් ඉදිරියේදී ඔයාලට බ්‍රේක්ඩවුන් එකක් අරගෙන එන්න. ඉතින් අද ඕවරෝල් NYCC ඉවෙන්ට් එකේදී දැකපු Marvel සම්බන්ධ තොරතුරු ගැන විතරයි ඔයාලට මේ පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මේ ලීක් වෙච්ච ට්‍රේලර් එක ගැන ඔයාලට කෙටියෙන්ම කිව්වොත් මේකෙදි අපි දන්න මේ Karen, ඒ වගේම Matt කිස් කරමින්, ඒ වගේම ඩාන්සින් කරන සීන් එකක් තිබිලා තියෙනවා. ඒ වගේම Jessica Jones අපි කලින් සීරීස් එකේදී දැකපු Foggy වගේ අය ආයම ඇපියර්ඩ් වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා බලයි Foggy පළවෙනි සීසන් එකේදී ඝාතනය වුණා නම් එයා කොහොමද මේකෙදි ඉන්නේ කියලා. ඉතින් එයා මේකෙදි පෙන්නලා තියෙන්නේ ලොන් හෙයා එකක් තියෙන කෙනෙක් විදියට. ඉතින් මට හිතෙනවා මෙයා මේ ෆ්ලෑෂ්බැක් එකකින් තමයි සීසන් 2 එකේදී අපිට පෙන්වන්න යන්නේ. ඒ වගේම අපි දන්න මේ Kingpin, ඒ කියන්නේ Fisk බොක්සිං වගේ දෙයක් සිද්ධ කරනවා පෙන්වලා තියෙනවා. ඔය වගේ ගොඩක් දේවල් මෙන්න මේ ලීක් ට්‍රේලර් එකේදී තිබිලා තියෙනවා. ඉතින් මේ ලීක් ට්‍රේලර් එකේදී මීට වඩා Easter eggs, hidden details ගණනාවක්ම මට පේන්න තිබුණා. ඉතින් මේ දේවලුත් එක්ක ඔයාලට වෙනම රිවිව් එකකින් මේ Daredevil Born Again season 2 එක වෙනුවෙන් නිකුත් වුණු ට්‍රේලර් එක ගැන ඔයාලට මම බ්‍රේක්ඩවුන් එකක් අරගෙන එන්න. රයිට්. ඊළඟට ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහපු මේ Wonder Man කියන TV show එක මොකක්ද කියලා තමයි මම දැන් ඔයාලට මේ පැහැදිලි කරන්න යන්නේ. ඇත්තට මේ Wonder Man කියලා කියන්නේ MCU එකට අලුතෙන්ම ගේන්න යන තවත් කැරක්ටර් එකක්. ඉතින් මෙයාට මේ ලබා දෙන්න යන වෙනම TV show එකක් ගැන තමයි මේ NYCC event එකේදී මෙයාලා මේ teaser trailer එකක් විදියට අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ teaser trailer එකත් නිකන් ඉදිරිපත් කරපු teaser trailer එකක් නෙමෙයි. මේකෙදිත් අපිට කතා කළ යුතු ගොඩක් ප්‍රධානතම details, hidden details ගණනාවක්ම තියෙනවා. ඉතින් ඒක නිසා මේ trailer එක breakdown කරලා මම තවත් review එකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ Wonder Man කියන character ගැන ඔයාලට කෙටියෙන්ම පැහැදිලි කළොත් මෙයාව comics වලදී Simon Williams විදියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම මෙයා stuntman කෙනෙක් විදියට තමයි කටයුතු කරලා තියෙන්නේ. Ionic energy එකක් නිසා තමයි මෙයාට super powers ලැබිලා තියෙන්නේ. ඉතින් මේ Wonder Man ගැන කතා කරද්දී Marvel තුලදී අපිට දැක බලා ගන්න ලැබෙන තවත් ප්‍රසිද්ධ character එකක් ගැන කතිකාවතර නැගෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති Grim Reaper කියන character එක ගැන. ඔව්. ඉතින් මේ Grim Reaper කියලා කියන්නේ අපි මේ කතා කරන
සයිමන්ගේ බ්‍රදර් විදියට හිටපු කෙනා. ඒ වගේම තමයි මේ පුංචි ටීසර් ට්‍රේලර් එකේදී අපි කලින් අයන් මෑන් මූවිස් වලදී ශාන්චි මූවිස් වලදී දැකපු මැන්ඩරින් කියන කැරක්ටර් එකට රංගනෙන් දායකුන් කැරක්ටර් එකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක මේ වොන්ඩර්මෑන් TV ෂෝ එකට ඉදිරිපත් කරන පළවෙනි පෝස්ට් එක පවා ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මීට අමතරව මේ වොන්ඩර්මෑන් කියන්නේ කවුද? මෙයා මේ MCU එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ටීසර් ට්‍රේලර් එකේදී අපි දැකපු hidden details, easter eggs මොනවද කියලා මම ඊළඟ රිවිව් එකෙන් ඔයාලට පැහැදිලි කරන්න. right. අපි ඊළඟට කතා කරන්න ඕන ප්‍රධානතම ෂෝ එක තමයි Vision Quest කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාලා බලනවා ඉතින් මොකක්ද මේ Vision Quest කියන්නේ කියලා. ඔයාලට මතක ඇති WandaVision TV series එක ගැන. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති Agatha TV show එකක් ගැන. ඉතින් මෙතනදී මේ WandaVision TV show එක ගැන කතා කළොත් ඔයාලට මතක ඇති මේකේ end එක වෙද්දී අපිට White Vision කෙනෙක්ව දැක බලා ගන්න ලැබුණා කියලා. ඉතින් මෙයත් එක්ක තමයි මේ කතාව ගොඩක් දුරට ගලාගෙන යන්නේ. ඉතින් මෙතනදී දෙන ප්‍රධානතම දේ තමයි ඉතින් මේ White Vision කියන කැරක්ටර් එක අපි කලින් දැකපු Red Vision ගේ, ඒ කියන්නේ අපිට සුපුරුදු Vision ගේ memories එක්ක, ඒ memories එක්ක තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන විදිය ස්ට්‍රගල් කරන දෙයක් තමයි ගොඩක් දුරට පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් මේ White Vision ගේ ජර්නි එක මේ ප්‍රධානතම Vision ගේ memories එක කනෙක්ට් වෙලා එයා කවුරු විදිහටද ජීවත් වුනේ කියන එක තමයි පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න වගේ දෙයක් තමයි මේ Vision Quest series එකේදී දැක බලා ගන්න ලැබෙන්නේ කියලා මෙයාලා රිවීල් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලට මතක ඇති අල්ට්‍රෝන් කියන කැරක්ටර් එක ගැන, ඒ වගේම ෆ්‍රයිඩේ වගේ අය ගැනත් ඔයාලට මතක ඇති. ඉතින් මෙතනදී දෙන good news එක තමයි මෙන්න මේ කට්ටියත් අපිට Vision Quest series එකේදී දැක බලා ගන්න ලැබෙනවා කියන එක. දැන් ඔයාලා බලයි අල්ට්‍රෝන් වගේ කැරක්ටර් එකක් මේකෙදි එනවා නම් මේ TV show එක අපි හිතනවට වඩා ලොකු දෙයක් වෙයි නේද කියලා. මෙහෙමයි. මේ අල්ට්‍රෝන්, ෆ්‍රයිඩේ, ඊඩන්, ඩමි, ඒ වගේම ජාවිස් වගේ අය මේ TV show එකේදී පෙන්නනවා කියලා කිව්වත් එයාලගේ human forms විදියට තමයි මෙයාලව ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ Vision Quest කියන TV show එක වෙනස්ම කෝණකින් තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේ TV show එක 2026 දී තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම මෙයාලා ඉදිරිපත් කරන අනිත් දේ තමයි ඔයාලට මතක ඇති වන්ඩ සහ විෂන්ට WandaVision TV show එකේදී ළමයි දෙන්නෙක් හිටියා කියලා. ඉතින් එතනින් එක්කෙනෙක් ඔයාලට මතක ඇති ටොමි කියන කෙනා. ඒ කියන්නේ ස්පීඩ් විදියට හිටපු කෙනා. අපි දැකපු කුඩා version එකකට වඩා තවත් වැඩිමහල් වුණු version එකකින් පෙන්වන්න ලැබෙයි කියලා තමයි මෙයාලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ස්පීඩ් කියන කෙනත් මෙන්න මේ TV show එකේදී දැක බලා ගන්න ලැබෙනවා. right. ඉතින් ඔන්න වගේ details කිහිපයක් තමයි NYCC, ඒ කියන්නේ New York Comic Con event එකේදී අපිට මාවල්ලා මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කළා මෙයාලා ඉදිරිපත් කරපු Friendly Neighborhood Spider-Man ගේ season 2 එක එන්නේ කොහොමද? Daredevil Born Again එකේ season 2 එක එන්නේ කොහොමද? X-Men 97 එකේ season 2 එන්නේ කොහොමද? මොකක්ද මේ WandaVision TV show එක කියලා කියන්නේ? ඒ වගේම මොකක්ද මේ Vision Quest TV show එක කියලා කියන්නේ? ඒක මොන වගේ එකක් වෙයිද කියලා ඔයාලට මම මේ වෙද්දි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මීට අමතරව මම ඔයාලට කලිනුත් කිව්වා වගේ මෙන්න මේ TV shows වලට leak දුණු trailers කිහිපයක් තියෙනවා. ඉතින් ට්‍රේලර්ස් කිහිපය ගැනත් වෙන වෙනම මම බ්‍රේක්ඩවුන් කරලා ඔයාලට වෙනම රිව්ස් ගණනාවක්ම අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒක නිසා අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මම ඔයාලට දැන් මෙතනදී මේ Wonderman කියන character එක ගැන කිව්වනේ. ඔයාලට මේ Wonderman ගේ comic පසුබිම ගැන idea එකක් නැත්තම් ඔයාලට එයාගේ සම්පූර්ණ කතාවක් දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. right. එහෙනම් අපි මේ වගේම තවත් බ්‍රේක්ඩවුන් එකකින් මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.